welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම හදපු රස කැරමල් පුඩින් එක හදන්නේ කොහොමද කියලා. මේක හදන්න හරිම ලේසි, ඒ වගේම රසම රසයි. හරි, වැඩි කතා ඕනේ නැහැ. අපි ගිහින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගමු. මේකට ඕනේ වෙනවා සීනි ග්‍රෑම් 240ක්. මම දැන් මේ කරන්නේ එක මැන ගන්න එක. ඊට පස්සේ ඉතින් අපිට ඕනේ වෙනවා බිත්තර 12ක්. මම මෙතනදී පොඩි බිත්තර තමයි 12ක් ගන්නෙ. ලොකු බිත්තර තියනවා නම් 10ක් ගත්තත් ඇති. බිත්තර වෙන වෙනම කඩා ගන්නව නම් තමයි හොඳ. මොකද එකක් හරි නරක් වෙලා තිබ්බොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. හරි, මෙතනදී මට මම මේ ගත්ත භාජනයේ මදි වෙනවා. ඒ නිසා මම මේකට වඩා ලොකු භාජනයක් අරගෙන මේ බිත්තර ඔක්කොම ටික ඒකට දාගන්නවා. හරි, ඊළඟට අපිට ඕන වෙනවා වැනිලා තේ හැදි 4ක්. ඒ කියන්නේ මිලිලීටර් 20ක්. වැනිලා ටික බිත්තර එකට දාලා හොඳින් කලවම් කරගන්න තියෙන්නේ. ඒ ටික එහෙම පැත්තකින් තියලා අපි යමු ඊළඟට සීනි ටික කැරමල් කරගන්න. මේකට සාමාන්‍ය ප්‍රමාණයේ සීනි ටිකක් අරගෙන ඒකට සීනි දානට වඩා අඩු ප්‍රමාණයෙන් වතුර දාලා සීනි ටික දුඹුරු පාට වෙනකන් කැරමල් කරගන්න තියෙන්නේ. සීනි ටික මේ ගානට දුඹුරු පාට වීගෙන එද්දී අපිට තියෙන්නේ හැන්දක් පාවිච්චි කරන්නේ නැතිව මේක හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ලිප් ඔෆ් කරලා කැරමල් කරගත්ත සීනි ටික භාජනයට දාගන්න තියෙන්නේ. හරි, ඊළඟට අපිට මේකට ඕන වෙන අමුද්‍රව්‍ය තමයි කිරි. කිරි ලීටර් 1කින් තමයි මම අද මේ පුඩින් එක හදන්නේ. භාජනයක් ලිපේ තියලා ඒකට කිරි ටික දාලා ටික වෙලාවක් මද ගින්දරේ රත් වෙන්න දෙනවා. ඊට පස්සේ අපි කලින් මැනලා වෙන් කරගත්ත සීනි ටික භාජනයට දාලා ටික වෙලාවක් කලවම් කරගන්නවා. මම මේ වෙලාවෙදී ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියාගත්තේ. මොකද මේක ගොඩක් රත් වෙන්න දෙන්න හොඳ නැහැ. කිරි ටික ලාවට රත් වීගෙන ඉද්දි ලිප් ඔෆ් කරලා බිත්තර මිශ්‍රණය එකට එකතු කරලා ඉක්මනින් කලවම් කරගන්න ඕනේ. හරි, ඉතින් මේ ඔක්කොම වෙන අතර මම oven එක සෙල්සියස් අංශක 175ට වගේ විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දුන්නා. ඊට පස්සේ මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකේ සාමාන්‍ය ප්‍රමාණයට වතුර දාගන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් මේ ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ කලින් හදාගත්ත භාජනයට පුඩින් මිශ්‍රණය පෙරා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ෆොයිල් පේපර් එකකින් හොඳට සීල් කරගෙන වතුර දාගත්ත භාජනය උඩින් තියලා ප්‍රී හීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 175ට බේක් කරගන්න තමයි තියෙන්නේ. මගේ oven එකේ නම් මේකට පැය විනාඩි 10ක් වගේ ගියා. විනාඩි 50ක් විතර ගියාට පස්සේ ෆොයිල් පේපර් එක අයින් කරලා ඉතිරි විනාඩි 20 ෆොයිල් පේපර් එක නැතුව බේක් වෙන්න දෙන්න. ඊට පස්සේ ඉතින් පුඩින් එක හොඳට නිවුණාට පස්සේ පැයක් විතර ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියලා කන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙතන මගේ හිනාවෙම පේනවා ඇති මං හිතුව ගොඩක් කොච්චර ලස්සනට මේ පුඩින් එක ආවද කියලා. ඔයාලට මේ පේන තියෙනවා වගේ මේක ලස්සන විතරක් නෙමෙයි, මේක හරිම රස පුඩින් එකක්. ඔයාලත් හදලා try කරලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.
එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම බයි.